හොඳයි යන්නේ. මොකද කරන්න මේ ටිකේ? ස්පෙෂල් නම් නැහැ. මට ඔයාගෙන් අහන්න ලොකු ඇඩ්වයිස් එකක් ගන්න තියෙනවා. මම ඒ නිසා තමයි හම්බෙන්න ඕන කියලා කිව්වේ. මොකක්ද වෙන්න ඕනේ මගේ? අපේ නංගිට පොඩි අයිඩියා එකක් තියෙනවා ටීචින් ෆීල්ඩ් එක. එයා ඉතින් පුතයි ගැන ඉන්ටරෙස්ට්. මට ඒකට හරියට මෙයාට ෆලෝ කරන්න ඕන ප්‍රෝග්‍රෑම්ස් ඒ ගැන කොහොමද කියන එක ගැන පොඩි අයිඩියා එකක් දැනගන්න ඕන. මට ඒක එක්ස්පීරියන්ස් තියෙනවානේ. ඒක හොඳ ඩිසිෂන් එකක්. but I'll be very honest, teaching කියන්නේ passion එකක් නම් නෙමෙයි. ඒක real challenge එකක් තියෙන field එකක්. ඇත්තටම she's think subject knowledge more than enough කියලා. ඒක common mistake එකක්. මමත් first time එක try කරද්දී ඒක mistake එක මමත් කරා. but real class එකේදී face to face මේක different වෙනවා. Like what? First, attention management. Students ලා ටිකක් හරියට යන ක්ලාස් එක ફોකස් එක මේන්ටේන් කරන්න ඔබේ ශක්තිය easy නැහැ. ඒක වත් ගන්නවා මමත් ගන්නවා. ඉතින් second එක තමයි explain ability. same lesson එක එක ළමයට explain කරන්න වෙන්නේ එක එක විදිහට. එතකොට third එක තමයි time pressure එක. syllabus complete කරන්න ඕනේ. understand කරන එක වෙනස්. sometimes class එක miss වෙනවා. ඒකෝට ඉතින් අපි calm එකෙන් මේ වැඩේ කරගන්න දැනගන්න ඕනේ. So it's not just a teaching, it's handling everything at once. Exactly. One more important thing, communication with students. If they don't respect and understand, you learn in head. Enam, those skills naturally come with experience, Experience helps, but starting without training very hard. My teaching experience, teachers are struggling in the beginning because they don't have structured foundation. So what should someone do before starting? Build the base properly. Mama, seed 100ක් recommend කරන්න කැමති උමේෂාක්කට මෙට්‍රොපොලිටන් කොලෙජ් එකේ higher diploma in teacher training course එක. ඒ වුණාට අප්සරා මට හිතෙන්නේ experience එකත් එක්ක ඔය ඔක්කොම skills ටික හදාගන්න පුළුවන්. Experience එක උදව් වෙනවා තමයි. ඒත් අපිට ඇත්තටම ගුරුවරයෙක් විදියට හොඳ අධ්‍යාපනයක් ඕනේ. ඒ කියන්නේ විෂය කරුණු විතරක් නෙමෙයි. ගුරුවරයෙක් විදියට වැඩ කරන්නේ කොහොමද කියලා අධ්‍යාපනයක් තියෙනවා නම් මේ කැරියර් එකේ ඉස්සරහට යන්න අපිට ගොඩක් ලේසි. එතකොට අප්සරා ඔයා කියන්නේ කැරියර් එකේ ඉදිරියට යන්න පුළුවන් කියලා මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මෙහෙමයි උමේෂාක්ගේ. දැන් අපේ සමාජ කට්ටිය හිතන් ඉන්නේ ටීචින් කියන්නේ හරි ලේසි දෙයක් කියලා. ඒ වුණාට මේකෙන් වෙන්නේ ළමෙක්ගේ අනාගතය ගොඩනගන. ඉතින් අපි එතකොට විධිමත් අධ්‍යාපනයක් ලබාගෙන තමයි අපේ ළමයිගේ අනාගතය ගොඩනගන්නේ. එතකොට අප්සරා ඔයා කියන්නේ ඔය කියන හැම දෙයක්ම ඔය කෝස් එකෙන් කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්. මොකද මමත් මේ කැරියර් එකට එනකොට මම හිතන් හිටියේ අනේ හරි ලේසි මේ ටීචින් කියන එක කියලා. හැබැයි මෙට්‍රොපොලිටන් කොලෙජ් එකේ හයර් ඩිප්ලෝමා එක මම ෆලෝ කරාට පස්සේ තමයි දැනගත්තේ අනේ මෙච්චර දේවල් තියෙනව නේද කියලා ටීචින් වල කරන්න. එහෙනම් අප්සරා ඔය කියන විදිහට මම අපේ නංගිට කිව්වනම් හරි ඔය හයර් ඩිප්ලෝමා කෝස් එක ෆලෝ කරන්න කියලා. Exactly. Because teaching is not standing and talking. ඒකවා දරුවන් තේරුම් ගනිමින් එයාලගේ ජීවිතය ආලෝකමත් කරන්න පෙන්වන කැරියර් එකක්. ඇත්තටම ඒකෙන් ගුරුවරියෙක් නොවි හොඳ අතේ හිටින ගුරුවරියෙක් වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මම නංගිට දැම්මම කියන්න මෙට්‍රොපොලිටන් කොලෙජ් එකේ හයර් ඩිප්ලෝමා ඉන් ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න කියලා.